හලෝ කොහොමද ගොඩ කාලෙකින් පස්සේ වීඩියෝ එකක් කරන්න වෙලා හම්බුනේ නැහැ. පොඩ්ඩක් බිසිලා හිටියා. අදත් බිසි දවසක්. මේ අද අපේ තියෙනවා කෝපරේට් ලන්ච් එකක් ශ්‍රී ලංකන් කෑම කරන්න. මම අද ඒක ඇවිල්ලා MLS මේ ඔලැන්ඩෝ සිටි ටීම් එකේ කෝපරේට් ඔෆිස් එකට. ඉතින් අපි ලංකාවේ කෑම කරනවා. දැන් අපි ලංකාවේ කෑම කරනකොට පොඩ්ඩක් අපි දැන් මේගොල්ලෝ කණ්ඩ පුරුදු කෑම ಜಾති ඒවත් පොඩ්ඩක් ඒ ගැනත් හිතලා තමා කෑම එක අපි රෑසි කරන්නේ. දැන් අපිට අද ලන්ච් එකට අපි කරන්නේ චිකන් කරි එකක් කරනවා. මේ තියෙන්නේ මෙනු එක. චිකන් කරි එකක් කරනවා, වෙජිටේරියන් රයිස් කරි එකක් කරනවා, චිකන් කරි and රයිස් වෙජිටේරියන්. ඊට පස්සේ අපි කරනවා සේවරි රයිස් එකක්, රෝස් චිකන් එක. ඊට පස්සේ රොටි මෙල්ට් කියන අපි හදපු දෙයක්. අපි ලංකාවේ ස්ටයිල් එකට චිකන් හදලා චීස් දාලා රොටි එකකට දාලා මෙල්ට් කරලා ඒකත් එක්ක හොදි සයිඩ් එක දෙනවා. ඒක අපි හැදුවේ මේ ඇමරිකන් කට්ටියටත් හරි යන්න ලෑස්ති වෙන්න. ඉතින් යමු අපි මේ මම පෙන්නන්නම් මොනවද අද වෙන්නේ කියලා. වීඩියෝ දැන් අපි කුස්සියට ගිහිල්ලා බඩු ටික අරගෙන යන ගමන් වාහනේට පටවගෙන ඊට පස්සේ ස්ටේඩියම් එකට යනවා දැන්. උදේම ඇවිල්ලා මේ කැම ටික ඉක්මනට රත් කරගෙන ඇසි කරගෙන හදන්න ඕනේ. ඒවා ටික හදලා පැටිස් බැදලා මේ හරි 9 මාරයි වෙලාව 10 වෙනකොට එතන ඉන්න ඕනේ. ලෑස්ති වෙන්න 11 මාට තමයි අපි සර්වින් ටයිම් පටන් ගන්නෙ. මේක තමයි අපේ සර්විස් එලිවේටර් එක. සිරයන්ඩ ලොකු එලිවේටර් එක. හරි. වාහනේට බඩු ටික පටවගෙන යන ගමන් කතා කරමු. හරි අපි මේ දැන් ස්ටේඩියම් එකට ආවා. ස්ටේඩියම් එකට ඇවිල්ලා දැන් මේ සෙටප් කරන්නවා. මේ 11 මම දැන් වෙලාව ඇවිල්ලා කියලා. වෙලාව 10යි. 10 කාලයි. දැන් අපි 11 මාර වෙනකොට කැම දෙන්න සෙටප් එක ලෑස්ති වෙනවා. මේක තමයි ස්ටේඩියම් එක. අපිට දැන් මේ සෙනසුරාදා මැච් එකක් තියෙනවා. ඒකට අපි වෙන්ඩින් කරනවා. Hey, how are you? මේක තමයි අපේ ස්පොට් එක. දැන් අපි කැම රත් කරනවා. මේ කිචන් එකකට මේක තමයි කිචන් එක. එක කිචන් එකක් මේක ඇතුලේ තියෙන. මේවා තමයි අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ ඉවෙන්ට් වලට ආවම කැම රත් කරන්න. මේකෙල ස්ටීම් වෙල් එකක්. මේක දාලා ඔක්කොම මේ කැම රත් කරන්නේ ස්ටීම් වෙල් එකේ තමයි. දැන් මේ බිල්ඩින් ඇතුලේ නැහැ ඕපන් ෆයර්. මාද සේෆ්ටි රීසන්ස් වලට ස්ටේඩියම් එකේ ඕපන් ෆයර් නැහැ. ඔක්කොම ස්ටීම් වෙල්ස් වලින් තමයි රත් කරන්නේ. හරි වාහනේ පාක් කරලා මේ එමු.
මේක තමයි අපේ මෙනු එක අද. මේක තමයි curries ටික. මේ mixed vegetable curry ටික. chicken curry. and roast chicken, drumsticks. Alright, දැන් වෙලාව 11:00යි. දැන් අපි තව ටිකකින් කට්ටියෙන් පටන් ගන්න ඕනේ. අපි ඔක්කොම සෙටප් එක ලෑස්ති දැන්. පෙන්නන්නම් අපේ කැම ටික. Thank you. It's delicious. Same here, right? Yes. I'll be there. I'm gonna sit අපි දැන් ඉවරයි. දැන් අස් කරන්න යන්නේ. You can start, Vivek. හරි. වැඩ ඉවරයි. ඔක්කොම ක්ලීන් කළා. Hurry. අපි දැන් යන්නේ. You know where the red bins are? මේ ඒරියා එක ඇවිල්ලා තමා මේ ස්ටේඩියම් එකේ ලෝඩින් ඩොක් එකයි ප්ලේයර්ස්ලාවම බස් ඇවිල්ලා පාක් කරලා ප්ලේයර්ස්ලා ඇතුළට එන තැන. ඊට පස්සේ ඔක්කොම ස්ටේඩියම් එකේ ට්‍රෑෂ් රීසයිකල් ඔක්කොම මෙතනින් තමා ඒගොල්ලෝ ඩම්ප්ස් වලට දාන්නේ රීසයිකල් කරන්නේ. දැන් මේ තමා බැක් ඒරියා එක ස්ටේඩියම් එකේ.
පිට්ටනිය ලෑස්ති කළා අද තනකොළ කපලා සෙනසුරාදා මැච් එකට. දැන් ඔක්කොම ප්‍රෙෂර් වොෂ් කරනවා පුටු. හරි අපි තාම වැඩි කර නෑ. දැන් මේක ලෑස්ති කරලා ට්‍රක් එකට ගිහිල්ලා බලන්න ඕනේ මාද අපේ ෆුඩ් ට්‍රක් එකේ වෙන්නේ කියලා. හරි යා. හරි අපි දැන් වැඩි කර කරලා ආවා. දැන් 5යි හැන්දෑවේ. දැන් මම ජිම් එක පැත්තට පොඩ්ඩක් යනවා. මාද තව අපේ පොඩි දෙන්නව අරගෙන ඒ දෙන්න මේ සොක ගහනවා. පොඩ්ඩක් ඒකට ගහලා ඉවරලා මේ ඊට පස්සේ ජිම් එක පැත්තට ගිහිල්ලා එනවා. Let's go. You say it. Don't do that. Yeah, yeah. You're a bad boy. Oh. It's being a juicy night. Snap. It's spicy. It's an apple attack. La 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 la. හරි අපි ආවා දැන් YMCA එකට. What the city, bro? But the city. Which field do you want to go? Too far, Baba. Too far for you. Wait, I can't. Like, do. I bet you can do that. මේ වගේ වැඩි කරලා ඉතින් හැන්දෑවට ගිහිල්ලා මම අපේ පුතාලා දෙන්නත් එක්ක සෙල්ලම් කරනවා. ඒ දෙන්න හරි ආසයි සොක ගහන්න ෆුට්බෝල්. ඉතින් ඒගොල්ලෝ ක්ලබ් වලටත් ගහනවා. අපි ලොකු පුතාලා ක්ලබ් එකකට ගහනවා. පොඩි එකනා YMCA එකට ගහනවා. ඉතින් වෙලා තියෙනලාට මම ගිහලා ඒගොල්ලොත් එක්ක සෙල්ලම් කරනවා. ඒගොල්ලෝ ආසයි මම ආවම සෙල්ලම් කරන්න. ඉතින් වෙලා තියෙන හැම වෙලේකම ගිහිල්ලා ඒගොල්ලොත් එක්ක අපි මේ වගේ සෙල්ලම් කරනවා. Go get the ball. දැන් ඔයගොල්ලන්ට පේන විදිහට ආස බැලුවම කළු කරගෙන එන්නේ. දැන් මේ සමයකේ ෆ්ලොරිඩා වල හැන්දෑවට වහිනවා. ලංකාවේ මන්සූන් එක වගේ මේ හයියෙන් වහිනවා. හැබැයි පැයක් දෙකක් වැඩි වුණොත් ඊට පස්සේ වැස්ස නතර වෙනවා. හැබැයි වහිනකොට හයියෙන් වහිනවා. තණ්ඩර් ලයිට්නින් ඔක්කොම එනවා. දැන් ඒකට තමයි දැන් පේන විදිහට අහස ලෑස්ති වෙන්නේ. No. It's okay, Yeah. දැන් මෙතනට ආව මේ ජිම් එකට යන ගමන් මේ පොඩි ළමයිගේ ප්‍රැක්ටිස් වගේක් හැන්දෑවට වැස්සක් එනවා.
ලයිට්නිං එකකින් හින්දා ග්‍රවුන්ඩ් එකෙන් ආවා. The rain is coming. Alright, yeah. Malli, dance එකක් දාන්න. dance එකක්. දැන් මේක ඇවිල්ලා YMC එක ඇතුළ අපි YMC එක හරියට පාවිච්චි කරනවා. දැන් මේගොල්ලන්ට ඊයේ ඒ කියන්නේ බදාදා සමර් බ්‍රේක් එක හම්බුණා මේ සතියේ. ඉතින් දැන් බ්‍රේක් එක හම්බුනාට පස්සේ මේගොල්ලෝ අපි වැඩට ගියාම කැම්ප් එකට යන්නේ YMC එකට තමයි. දැන් අපි මේ YMC එක හරියට යූස් කරනවා. ඒ කියන්නේ හරි යූස්ෆුල්. අපේ මේ ළමයිට ගිහලා සෙල්ලම් කරන්න, ජිම් එකට යන්න, පිට්ටනි පාවිච්චි කරන්න, ඊට පස්සේ සම කාලෙදී කැම්ප් එක පාවිච්චි කරන්න, මේ අපේ නේබර්හුඩ් එකේ ඉන්න ළමයි, ඒරියා එකේ ඉන්න ළමයි ඔක්කොම යන්නේ මේකට තමයි. මොකද මේගොල්ලන්ගේ යාළුවෝ ඉන්නවා ඉස්කෝලේ යන ඔක්කොම ළමයි ටික මේකට තමයි එන්නේ. මොකද අම්මලා වැඩට යන්න ඕනේ. ඉතින් අම්මලා ඔක්කොමලා දාලා මේකට තමයි මේ යන්නේ. ඉතින් මේක මේගොල්ලන්ට හරි පුරුදුයි. ඉතින් මේක ඇවිල්ලා සෙකන්ඩ් හෝම් එක වගේ තමයි අපිට දැන්. වහින්න පටන් ගන්න. දැන් හැමදාම සමයකේ හැන්දෑව වෙනකොට වහිනවා. මේ වගේ වහිනකොට ඉතින් බිස්නස් වලට නම් හොඳ නෑ. මොකද මිනිස්සු වෙන්නේ නෑනේ. ඒක ෆුඩ් ට්‍රක් එකක් එළියේ තියෙන්නේ. ඒතකොට අනිවාර්යයෙන්ම බිස්නස් අඩු වෙනවා. සමයකේ ඉතින් හැබැයි ගොඩක් දුරට හැන්දෑවට වහිනවා. මොකද දවල්ට මාර රස්නේ. එළියට වහින්න බෑ. Shoot, shoot. Thank you. Yeah. හරි. දැන් කාර් එකට යනවා. කාර් එකට ගිහිල්ලා මේ පොඩි අය දෙන්නට එළියෙන් කණ්ඩායම හරි බර්ගර්ස් අරන් එන්න කියලා කිව්වා. ඉතින් ඒක අරගෙන ගෙදර යනවා. ඉතින් මේක තමයි මගේ එක දවසක වැඩ ටික. මොනවාද ඉතින් උදේ නැම දුවනවා. සමහර දවසට උදේ පාන්දර පටන් ගන්න ඕනේ. සමහර දවසට 8-9 වෙනකොට පටන් ගන්නවා වැඩ. දැන් අද හැන්දෑවට ට්‍රක් එකට යන්නේ නැහැ. මොකද මේ අද ස්ලෝ වෙනවා. මම කියවනේ වැස්ස හින්දා ස්ලෝ වෙනවා. එතකොට වැඩ කරන එක්කෙනා එක කරන්න පුළුවන් තනියම. ඉතින් මේ එච්චර තමයි දැන් ගෙදර ගිහලා
පොඩි දැනට කන්න දීලා ආශා කරන් පොඩ රිලැක්ස් කරනවා. ආයෙත් ඉතින් හෙට පටන් ගන්නවා. හරි එන මේ බැලුවට thank you. මේ මට පුළුවන් වෙලාවක කිව්වා වගේ වීඩියෝස් ගේන්නම්. ඒකේ මම තාම කරන්නේ මේ මගේ ෆෝන් එකෙන්. ඉතින් අර ක්වොලිටි එක එහෙම ඉතින් කොහොමද දන්නේ නැහැ. අර ගොඩක් වෙලාවක් නැති හින්දා ටයිම් එක අරන් කරන්න මම දන්නේ නැහැ ඉන්වෙස්ට් කරන එක තේරුමක් තියනවද කියලා. බට් මම ගේනම් අද කට්ටිය බලනවා නම් ඉතින් මම අප්ලෝඩ් කරන්න. හරි එහෙනම් ජය වේවා කිව්වා. ටේක් කෙයාර්. ආයෙත් වීඩියෝ එකක් දැම්මම හම්බ වෙමු.